ආයිබෝන් ආදරණීය හිතවතුනි මෙන්න මේ වීඩියෝ එක බලන්න මේ වගේ වීඩියෝ ගණනාවක් අපි දැකලා තියෙනවා දුරකථන ෂෝට් වෙලා සමහර වෙලාවට ජීවිත හානි පවා සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මෙහෙම වෙන්න පුළුවන් විශේෂයෙන්ම අපේ වගේ රටවල් වල තියෙන උෂ්ණත්වය සහ මේ දවස්වල අපේ දුරකථන වලින් කරන වැඩත් එක්ක බලද්දී ෆෝන් ඉතාමත් වේගයෙන් රත් වෙනවා. එතකොට මේ රත් වෙන වෙලාවකදී සමහර වෙලාවට ෆෝන් එක පුපුරන්න ඉඩ තියෙනවා, ගිනි ගන්න ඉඩ තියෙනවා. ඉතින් මේ වැඩ කරනකොට තියෙන රත් වීම සහ charge වෙනකොට ෆෝන් එකක් සාමාන්‍යයෙන් charging IC එකක් රත් වෙනවා. මේ වගේ වෙලාවක ෆෝන් එකේ අධික ලෙස රත් වෙලා ෆෝන් පුපුරන්න පුළුවන්. ඒ නිසා අවධානයෙන් කියන්නේ ආදරණීය දෙමාපියනි ඔයාලත් මේ වැඩේ කරන්න එපා. මේ වැරද්ද පොඩි ළමයිටත් ෆෝන් එකේ බැටරි බහැපු ගමන් charger එකට ගහලා ෆෝන් එක අතට දෙනවා. ඉතින් ඔයාගේ ආදරණීයන් ආරක්ෂා කරගන්න, ඔයා ආරක්ෂා වෙන්න කවදාවත් මේ වැරද්ද කරන්න එපා. ෆෝන් එකක් හදලා තියෙන්නේ ෆෝන් එක ෆුල් charge වුණාට පස්සේ ෆෝන් එක charge එකට ගහන්න නැතුව පාවිච්චි කරන්න තමයි හදලා තියෙන්නේ. මේ වගේ charging IC එහෙම තියෙන්නේ. ෆෝන් එක charge කරගන්න බැටරි එක ෆුල් charge කරගන්න අවශ්‍ය ඇම්පියර් එකක් නිෂ්පාදනය කරගන්න ප්‍රමාණාත්මකව තමයි හදලා තියෙන්නේ. එතකොට ෆෝන් එකක් වැඩ කරන ගමන් ෆෝන් එකක් charge වෙන්න ගන්නකොට ඒ charging IC රත් වෙන සම්භාවිතාවය වැඩි. එතකොට මේක අවධාරණයෙන් යුතුව අවබෝධ කරගෙන අපේ ආදරණීයන්ට මතක් කරන්නේ ෆෝන් එකක් කවදාවත් charge එකට ගහගෙන වැඩ කරන්න එපා. මේ ලිතියම් අයන් බැටරි වලින් හදලා තියෙන මෙවුවා ඉතාමත් ඉක්මනින් ගිනි ගන්නා සුළුයි. මේක පොලිතින් වලින් ආවරණය කරලා තියෙන නිසා තමයි මේක ආරක්ෂිතව තියෙන්නේ. හදිසියකදී රත් වෙලා මේ බැටරි එක ඉදිමිලා ඉවර වෙලා හිල්වීමක් එහෙම ඇතුලෙන් සිද්ධ වුණොත් මේක ගිනි ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් වතුර ටිකක් ගියත් එහෙම වෙන්න පුළුවන් මේ වගේ පළුදු වීමක් තිබ්බොත්. ඒ නිසා ආදරණීය දෙමාපියනි ෆෝන් එකක් විශේෂයෙන්ම ආරක්ෂාවන්තව පාවිච්චි කරන්න ඕන නම් ෆෝන් එකේ charger එකට නොගහ ෆෝන් එක බැටරි බෑකප් එකෙන් යූස් කරන්න පුරුදු වෙන්න.